Hello guys, good morning. දැන් නැගිට්ටේ. දැන් ඇති 8:00ට. මොකද ඊයේ ගොඩක් වෙලා ඇහැරලා හිටිය බබත් එක්ක. ඉතින් මට නිින්ද ගියා. දැන් තමයි ඇහැරුනේ බබත් ඇහැරුණා. දැන් මම මේ තේ එකක් හදාගෙන බොන්න යන්නේ. බලමු දවසේ කොහොමද ගෙවෙන්නේ කියලා. එහෙනම් මේ මම හදාගත්ත තේ එක බොන ගමන් අද දවසේ ගෙවෙන හැටි බබා එක ගෙවෙන හැටි මම ඔයාලට වීඩියෝ එකකින් ගේන්නම්. ටිකක් මාත් එක්ක ඉන්න. ඔන්න බලන්න අපේ බබා ඉන්නවා. අනේ තේ බොනවා. උදේ නැගිට්ටම තේ එකක් ඉල්ලනවා. එයා තේ එක බොනවා. තේ එක බීලා බලමු කොහොමද ගෙවෙන්නේ කියලා. දැන් මට මේ යන්නේ මාස 9 සති 36 ඉවරයි. තව දින කිහිපයයි තියෙන්නේ. ඉතින් හරි අමාරුයි මේ දවස ගෙවෙනවන ඉක්මනින්. ඉතින් හරි අමාරුවෙන් තමයි ඉන්නේ. කකුල් කැක්කුම්, ඔළුවේ කැක්කුම් වෙනවා, කොන්ද රිදෙන්න ගන්නවා එක එක වෙලාවට. හරි අමාරුකම් තියෙනවා. ඉතින් ඒවත් එක්ක මගේ චූටි බබත් එක්ක දවස ගෙවනවා. සමහරවිට කේන්ති යනවා එයාගේ වැඩවලට. ඒත් ඉතින් මොනා කරන්න දෙයත් එක්ක මං ඉන්න එපා. එයාට මාව ඕනේ. එයාගේ චුටි දඟ වැඩත් එක්ක දවස ගෙවනවා. දැන් තියෙන කාමරය අස් කරන්න තේක බිල් ඉවරයි. කාමරය අස් කරන්න ඕනේ. කාමරය මුල ඉඳලම අස් කරන්න ඕනේ. මොකද මෙයත් එක්ක මේ මම කාමරය තියාගන්න බැහැ බිල් වලකට කොහොමවත්. අස් කරනවා, එයා හැටි කරනවා, මං අස් කරනවා, හැටි කරනවා, කඩනවා. මේ පේනවනේ බිත්ති හැම මේ බලන්න ගන්න දෙයක් නැහැ. මේ එයා සෙල්ලම් කරනවා, චිත්‍ර අඳිනවා. ඉතින් එයාලගේ ඒ දවල් යාල කරන්න බෑ. යාලගේ මොලේ වර්ධන වෙන්නේ එකෙන්. එයාට එපා කියන්න බෑ. ඉතින් මං අලුත් බබාට කාමරේ තින්ත ගන්න නැහැ. මොකද කිසි තේරුමක් නැති වෙනවා. මොකද මෙයා තව චූටි. අලුත් බබත් ඔකනේ කරන්නේ. ඉතින් තින්ත ගෑවත් ආයෙත් ඔය දෙවෙනි නිසා තව අවුරුද්දකින් විතර ඔක වෙනවා. දෙන්නම එකතු වෙලා කරනවා නේද? ඉතින් මං හිතුවා මායි හස්බන්ඩ් දෙන්නා තීරණය කරේ තින්ත ගන්න නැතුව ඉන්න. පොඩි සැරසිරි චුට්ටක් කරනවා, බිත්තිය සරසනවා. අද කාමරය අස් කරන්න ඕනේ. ඔන්න මම ඔයාලට පෙන්නන්නම් මම කාමරේ තියෙන විදිය පොඩි වීඩියෝ එකක්. හොඳේ? බබා දෙනිලි මකුලේ දෙනිලි මේ හොඳට දෙනිලි මකුල කඩන්න ඔයා එහෙනම් මකුදල් නේද? ඔයා ෂෝක් නේ අනේ. දැන් දොකනේ චුටුල් කඩන බබා කඩන උදල්ලු ඉතින් කඩන හා අම්මා බලගෙන ඉන්න හා මම ෆොටෝ එකක් ගහන්නම්කෝ ඈ මකුල් ගේනේ දැන් මකුල් ගේ බබා තුගානෝ ඉන්න කඩලා ඉන්න ගේනවද? දොර වහන්න පාත හුවේ. එකක් තිබ්බනේ. ආච්චිගේ කතාව කියන්නකෝ. ආච්චිගේ කතාවක් කියන්නද? ඔව්. මේ චුට්ට අතු ගාලම කියලා දෙන්නද අම්මා? හා. චුට්ටක් ඉන්න ගමු මහන්සියිනේ. එයාට කතන්දර කියන්නලු. ඊයසේ මම දැන් මේ අතු ගාලා මහන්සියට ඉඳගත්තේ. දැන් සති 36ක් ඉවරයි 37 වගේ යන්නේ මේ. ඕන දැන් ගියා අම්මට මහන්සි කිව්වා මෙයා ඒ වැඩ ටික කරනවා. අම්බලන්. බව්වටත් බැන එයාත් ගානවා. බව්වට කියන වයින්. දැන් ඉතින් මේ ගස් කරන් තමයි තියෙන්නේ. එකක් ඉවරයි. මෙයත් එක්ක මේ හරිම ලේසි. ඉතින් ඒ ටික කරගන්න පේනවනේ බාම්මිකුත් අරගෙන. බම් ටිකක් ගන්න. ඇයි ඔලුව රිදෙනවද? ඔව්. බෝම් ගන්නනේ? ඔව්. කො බලන්න. අම්මෝ පව්. මොනවාද? බබාගේ නේද? බබාගේ. ඔය ඒ ටික මෙව කරන්නම් අම්මා. ඉතින් එකක් ඇති ඔතන. ඔයාගේ චූටි කාලේ එකක් නේ. ඔයාගේ චූටිම කාලේ. ඔයාගේ බර්ත්ඩේ එකට මේව කරේ මතකද? අස්සල් රොක් නේ. මේ කත්තම පුංචි අත්තම දුන්නේ නේ. ලස්සනයි නේද? මේවා දැක්කම ආසත් හිතනවානේ. අනේ මන් දන්නේ. අනේ මෙච්චර චූටි බබාන් දැන් මෙච්චර මේ ලොකු වෙලා ඉන්නේ.
මොන පාටද පුතේ ඔක? very good. Purple color. නමමු අස් කරමුකෝ අපි දෙන්න. හා. අපි මේ ටික අස් කරලා ඉවරයක් කරමු. තව තියෙනවානේ. තව බොක්ස් තියෙනවා 4ක්. මට ඉතින් වැඩක් කරගන්න වෙන්නේ නැහැනේ ඔයත් එක්ක නේද? ඔන්නෝම තමයි මෙයාගේ වැඩ ටිකත් එක්ක මේක ඉවර කරගත්තේ. මේ ටික මම නිකන් අරන් තිබ්බේ. මෙන්න මෙයාගේ චූටි කාලේ අන්දාවේ. ඉපදුන ගමම්ම අන්දනවානේ. එන්න ඒකේ ඇඳුමක් තමයි මේ. මේක ඉතුරු දෙකක් හම්බ වුණා මම අරන් තිබ්බා. මෙයා ලොකුන හැමකට පෙන්නන්න ඕනේ මේ තියෙන්නේ ඔයාට චූටි කාලේ. ඔයා හම්බුන ගමන් අන්දපු ඇඳුම කියලා. ඉතින් එකත් හරි. සමහර මතක ඉතින් හරිම සුන්දරයි. දැන් අවුරුදු 2ක් වෙනන් දැන් මගේ බබාට ලොකු එකෙන්ට අවුරුදු 2ක් වෙනවා. ඉතින් මේවා දැක්කම ආස හිතෙනවා. ඉක්මනට ලොකු වෙන හැටි මම අවුරුදු 2ක් ගෙවුන හැටි තාම හිතා ගන්න බෑ. දැන් ඉවර වැඩ එක දැන් මට බඩගිනි. දැන් වෙලාව 10:40යි. දැන් තමයි ඔන්න උදේට කන්න මම. අපේ අම්මා රසම රස බත් එකක් ඔතලා ගිහින් තියෙනවා. උදේ මට කෝල් එකක් මම බත් එකක් ඔතලා ආවා. ඒක කන්න කියලා. ඉතින් බලමු මොනවද ඒකේ තියෙන්නේ කියලා. මේ තියෙන අපේ අම්මගේ රසම රස බත් එක. මං හිතන්නේ මෙච්චර ලොකු බත් එකක් ඇද්දි කියලා. මං ආසයි ඉතින් මෙහෙම මොටපු බත් කන්න. හැබැයි ඉතින් මේ ලොකු බත් එක කන්න පුළුවන් ඉතින් තමයි ප්‍රශ්නේ. අම්මා ගාඩියට පේනවා. දැන් ඉතින් කන්න. කන්න තමයි කියන්නේ මේ බලන්න මට දාඩිය දාලා හොඳටම. අම්මෝ හරිම රස්නේ. දවස් කීයද පායලා. වැහලා පෑවුවා. අම්මෝ දැන් හරිම රස්නේ ඉන්න බෑ. ෂොක්නේ දැන් ඇති නේද වතුර ගොඩක් ඕනේ නෑ නේද? ඈ? බබා. අතට මෙහෙට. මොනවා මල්ලා? බබා ෂොක්ද? දැන් ඇතිනේ? තවත් ඕනද? එනට දැන් ඇති නේද? තව ඕනි? ඕනි පුතේ නෝටට කරන්න එපා. කවුද පුතා? ඈ? අම්මද? අම්මද නෝටට කරන්නේ? ඔය මොකද කරන්නේ? නිකන් අනේ. කමක් නෑ ඔය අතරන් සෙල්ලම් කරලා එන්නකෝ. ওই දේවල් ওই කාලේ කරන්නත් එපා පුතේ. ඔය මොකද කරන්නේ? ඈ? රෙදි සෝදනවද? හොඳට සෝදන්න. ඈ? මොනවාද? විස බීජද? හොඳට සෝදන්න. දැන් ඉතින් දින ළඟයිනේ. දැන් මට මහන්සි. උදේට නැගිට්ටම මේ මගේ තොල එහෙම ටිකක් ඉදිමිලා වගේ තියෙනවා. ඒක මේ සාමාන්‍යයි වෙන්න ඇති සමහරවිට. මොකද ප්‍රෙග්නන්ට් කාලේට එහෙම දේවල් වෙනවනේ. මේ ඉතින් ඔන්නෝම තමයි දවස ගෙවෙන්නේ. මෙයාත් එක දැන් මෙයාව කොහොම හරි අරගෙන වොෂ් එකක් දාලා දැන් මගේ එකම ප්ලෑන් එක මෙයාව නිදි කරන එක. නිදි කළා මම එන්නම්. දැන් ඉතින් කොහොමද මෙයාව නාවලා දැන් අම්මා නාවන්න සබන් ගාලා දැන් කොහොම හරි මෙයාව නාව ගන්න ඕනේ. මෙතනින් ගන්න ඕනේ ඉස්සර වෙලාවම අරගෙන යාව නාවලා දැන් මගේ මොකක්ද ඒකට කියන්නේ? ඒකට කියන්නේ මොකද්ද කියලා මට මතක නැහැ. හරි කොහොම හරි මම මෙයාව නාවගෙන එන්නම්කෝ. ඊට පස්සේ මෙයාව නිදි කරවන්න ඕනේ. කොහොම හරි
ඊට පස්සේ තව චුටි චුටි වැඩ ටිකක් තියෙනවා. තව කාමරේ ඔක්කොම අස් කරන්න බැරි වුණා. ඒ ටිකත් කරමු. එහෙනම් මම යව නාවගෙන එන්නම්. ලස්සන ගවුම් අදින් නේ? ලස්සනයි නේද? ඔන්න දැක්කද? ඔන්න ඔහොමයි. නාවගෙන ආවේ. මේ තියෙන්නේ ආ සින්දු අහනවා. ඉතින් මම මේක අයින් කරා මොකද කොපිරයිට් වදින නිසා. නැත්තම් බැහැනේ. එච්චරයි ඔය මගේ මූණ පොඩි වෙනස්කම් ටිකක් තියෙනවා. මම ඒ ටික වෙන්නේ නැති කියන්නේ. ඔය බෙල්ල වටේ කළු වෙලා වගේ හැම මොකක් හරි. කොහොමද ඉතින් මේ දේවල් වෙනවනේ. ප්‍රෙග්නන්ට් වුණාට පස්සේ හෝමෝන වෙනස් වෙනවා. ඒක සාමාන්‍ය දෙයක්. ඉතින් මම හරි ආසාවෙන් මේ දේවල් විඳිනවා. එහෙම තමයි ඉතින්. මම කියන මගේ බෙල්ල වටේ මූණේ තැන් වල කළු පාට පැල්ලම් වගේ තියෙනවා. ඒව තමයි මම ඔය කියන්නේ. ඔන්න යා බලන වෙලාව දැන් ඔය නාලා කාලා බඩ බිල්ලනේ. hina වෙන්නේ ගෝම් බොරුවට hina වෙනවා මගෙන් බේරෙන්න බැරි නිසා. දැන් මමත් නිදාගන්න තමයි ලෑස්ති වෙන්නේ. මොකද මෙයත් එක්කම මම නිදාගත්තේ නැත්නම් මට විවේක ගන්න වෙලාවක් නැහැ. මම ඉතින් මෙයාව නිදි කරලා නිදා ගන්නවා කියලා තමයි ඔය කියන්නේ. එහෙනම් මම බයි කිව්වට මම තා වීඩියෝ කෑල්ලක් ගේනවා ඉස්සරහට බලන්නකො මොකද වෙන්නේ කියලා. දැන් යාව නිදි කරවන්න දැන් සින්දුවක් දාන්න කිව්වා යාගේ බෆල් එකෙන් JBL එකෙන්. ඉතින් සින්දුවක් දැම්ම නිදි කරවනකොට මෙයා නටනවා. ඉතින් ඕක තමයි වෙන්නේ. අර කතාවක් තියෙනවනේ මේ බබා හම්බෙන්න කාලේ කරන කියන දේවල් සින්දු ඇහුවා මේ දේවල් එනවා කියලා. ඉතින් ඒ දෙදම ඔය මම දැන් අත් විඳින්නේ. මොකද එයාට සින්දු නැත්තම් යන නිින්ද යන්නෙම නැහැ. එයාට සින්දු ඕනේ. ඉතින් එයාට සින්දුවක් නැත්තම් නිදා ගන්න හරි අමාරුයි. ඇහෙන් විතරයි ඕනේ. එයාට නිින්ද යනවා. විනාඩි 10ක් ඉස්සර කරනකොට එයාට කොහොමවත් නිින්ද යනවා. ඉතින් මේ කොහොමත් මමත් සින්දු අහනවා. මං හරි ආසයි. මං කොහොමත් සින්දු එක දිගටම ඒ කියන්නේ මෙයා හම්බෙන්න හිටියේ ඉන්න කාලේ නෙමෙයි ඊට කලින් ඉඳලා මම සින්දු අහනවා. ඉතින් මෙයා හම්බෙන්න උටත් ඇහුවා. මෙයාගේ අපච්චිත් හරි ආසයි සින්දු අහන්න. ඉතින් අපි ඔක්කොම ආසයි. දැන් මගේ බඩේ ඉන්න බබත් සින්දු වලට ආස වෙයි. මොකද එයාත් දැන් සින්දු අහනවානේ. ඉතින් ඔන්න ඔහම තමයි උනේ. එයා සින්දු අහිනකොට ඔන්න නටනට හිටියා. නටනට ඉඳලා සින්දු අහලා එයාට නිින්ද ගියා. ඔන්න දැන් බබා නිදි. මෙතනින් වීඩියෝ එක මම නතර කරනවා. එහෙනම් හැමෝම පරිස්සමින් ඉන්න. බයි.